අයල්න ඔන්න අද විශ්ලොක්ස් වලට පැනලා සාදරයෙන් පිළිගන්න. ඔන්න එහෙනම් කලින් වීඩියෝ එකේ කිව්වා වගේ කොහොමද හරියටම පොණ්ඩයක් මාළු දාන්න පුළුවන් ගානට සීසන් කරගන්න කියලා වීඩියෝ එක මේකේදී ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට මම මුලින්ම ඉල්ලනවා කලින් වීඩියෝ එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් කරලා දෙනවා. ඒ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලට ගොඩක් හොඳයි. ඒක නොබල බැලුවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක බලනවා නම් තමයි හොඳ. එතකොට ඔයාලා හොඳ අදහසක් ගන්න පුළුවන් පොණ්ඩ එක හදාගත්ත විදියත් ගැන. දැන් මේ වීඩියෝ එකේදී ඔයාලට පොණ්ඩ එක කොහොමද හරියට සීසන් කරගන්නේ, මොනවද දාන්න ඕන, දාලා කොච්චර කල් තියන්න ඕනද, කොහොමද ආයේ ඒකේ සැරගතිය යවාගන්නේ, තව ඒකේ ගඳ යවාගන්නේ කොහොමද, පළ කරන්න දාන්නේ සාමාන්‍ය ගඳ ගහනවා ඒව යවාගන්නේ කොහොමද, ඒක සම්පූර්ණ විස්තරය මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන වීඩියෝ එක පටන් ගන්න කලින්ම like එකකුත් දාගෙන එහෙනම් වීඩියෝ එක ගැන හිතන දේ අන්තිමට අනිවාර්යයෙන්ම comment කරලා තියන්න. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. හරියල්නේ ඔන්න ඔහම තමයි දැන් සිලින්ඩර් එක තියෙන්නේ. මේක දැන් හොඳට හයි වෙලා තියෙන කොළපු ගාලා දැන් දවස් දෙකක් විතර පරණ වෙලානේ තියෙන්නේ. මේකත් ඒ වගේම හොඳට හයි වෙලා තියෙන්නේ දැන්. සුපිරියටම තියෙනවා. අර යට පොඩ්ඩ අඹ මල්ල එහෙම වැටලා ඒක අවුලන්නේ නැහැ. මේක ඊළඟට කියන්න ඕන දැන් ඔයාලට මතක ඇතිනේ මෙතන නිකන් තිබ්බේ. මෙතන මං සිමෙන්ති ටිකක් දාගත්තා මේක හෙලවිලා කැඩුනොත් කියලා. මෙතන පොඩ්ඩක් හෙලවෙන්න ගත්තා. මෙතන මං සිමෙන්ති ටිකක් දාගත්තා. මෙතනටත් දාගත්තා. මෙතනට විතරක් හයි වුණාට වැඩක් නැහැ. මෙතන හෙලවෙන හින්දා. ඊළඟට මෙතන T එකටත් සිමෙන්ති ටිකක් දාන්න ඕන. මේ බටේ දික් කරන කලින් මේ ජොයින්ට් එකක් ගහගෙන තියෙන්නේ. ඒක කානුවට යනකම් දාගන්න ඕන. ඊට පස්සේ මෙතන හරි. දැන් අපි මේකට වතුර පුරවලා පල් කරන වීඩියෝ එක දාන්න අවශ්‍යතාවයක් නැහැනේ. දෙකම එක වගේ. ඒ හින්දා මේකට විතරක් වතුර පුරවලා පල් කරන්නේ කොහොමද කියලා බලමු වෙනන්ද. හරියල්නේ මේක දැන් පිරණ ගමන් තියෙන මේක සම්පූර්ණයෙන් පිරණ ගමන් වීඩියෝ කරලා තියෙන ඕගොල්ලන්ට බෝරින් වෙනවා වීඩියෝ එක පේනවා ඇතිනේ වතුර හෙන හෙමින් එන්නේ. දැන් මේක සම්පූර්ණයෙන් පිරීලා සතියකට විතර පස්සේ හොඳට පල් වුණාම අපි බලමු කොහොමද මේක වතුර ටික අස් කරගෙන ආයේ වතුර මාළු දාන්න පුළුවන් වෙන්න ටැංකිය හරියට මාළුන්ට ඉන්න පුළුවන් විදියට සෙටප් කරගන්න කියලා. දැන් මේකටත් අපි පල් කරන්න ඕනේ ඒවා ටික දාගෙන තියෙන්නේ. ඒ කියන්නේ කෙහෙල් බඩ දාගෙන තියෙනවා, කිරිදීසිය දාගෙන තියෙනවා. සමහරව ග්ලිසීරියා ඇල්බීසියා කියලා කියනවනේ ඒවා. අපි වැඩිපුර කියන්නේ කිරිදීසියයි කියලා. එතකොට මේකෙත් සම්පූර්ණයෙන් කට ගන්නවම පිරෙන්න ඕන. අනිත් එකෙත් කට ගන්නවම පිරෙන්න ඕන. අපි එන සතියකින් ආයෙ සෙට් වෙමු. 1 week later.
හරියල්න ඔයාලා දකින්න ඇතිනේ මේකයි අපේ ලොකු පොන්ඩ් එකයි දෙකම LBCI කෙහෙල් බඩේ දාලා දැන් පල් කරගෙන ඉවරයි. පල් කරගෙන ඉවර වෙලා ඒ ජරා වතුර යවනවත් එක්කම ටැංකිය මැදගත්තා. ඊට පස්සේ නිකන් වතුර පුරව ගත්තා. ඒ වතුර පුරවගෙන දැන් දවස් 3ක් 4ක් විතර වෙනවා. එහෙම වතුර පුරව ගත්තේ දැන් අරකේ ගඳ යවන්න බෑ මැදලා. ඒ හින්දා වතුර පුරවල දැන් දවස් 3ක් විතර වෙනවා. මේක දැන් පොඩ්ඩක්වත් ගඳ නැහැ. හැබැයි මේ වතුර දැන් ඔක්කොම ටික යවලා මේකට අලුත් වතුර එකක් ගහලා ඊට පස්සේ ෆිල්ටර් එක සෙටප් කරලා තමයි සීසන් හොඳට සීසන් කරලා සති 3ක් විතර හොඳට සීසන් කරලා ඉවරලා තමයි අලුතෙන් මාළු දාන්නේ. ඊළඟට ඔයාලට ෆිල්ටර් එක සෙට් කරන වීඩියෝ එකෙන් ඒ ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අලුත් මාළු දාන වීඩියෝ එක ඊට පස්සේ බලා ගන්න පුළුවන්. මේකට ෆිල්ටර් එක සෙට් කරන විදියයි අපේ මොන්ස්ටර් පොන්ඩ් එකට ෆිල්ටර් එක සෙට් කරන විදියයි දෙකක්. ඒ හින්දා වීඩියෝ දෙක හරියට බලන්න. මේක පේනවනේ මේක නම් ටික කොළ පාට වෙලා අරකට වඩා. ගඳ නැහැ පොඩ්ඩක්. එහෙනම් ෆොන්ඩ් එක පල් කරන එක ගැන ඔයාලට හොඳ අදහසක් ඉන්නේ නැති කියලා හිතෙනවා. එහෙනම් අපි ෆිල්ටර් එක සෙට් කරන වීඩියෝ එකෙන් හම්බෙමු.